හායි ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අදත් මට ටිකක් වැඩ වැඩි දවසක්. ඉතින් මං උදේම නැගිටලා මගේ ඇඳ හදලා ඒ ටික අස්පස් කරගත්තා. මොකද අද මට පොඩ්ඩක් එළියට යන්න වෙනවා. ඉතින් ඒ නිසා මං ඒ ටික ඉක්මනට කරගෙන ඉවර කරා. ඉතින් දැන් මං කොෆි එකකුත් හදාගෙන මගේ ඇතුළ මොප් කරන්න තමයි හදන්නේ. ඉතින් මේක මොප් කරලා ඉවර වෙලා මට යන්න තියෙනවා එළියට. ඉතින් මගේ පොඩි වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒ ටික කරගෙන ගෙදරට ඕන බඩු වගේක් තියෙනවා. ඒ ටික ගන්න යන්නත් ඕනේ. අද දවසම මම හිතුවට වඩා පොඩක් කලබලයෙන් වැඩි දවසක්. ඒ අතරේ මම ආවා ඉක්මනට මගේ ඇඳුම් වගේක් තිබ්බා. ඒ ටික අරගෙන යන්න. ඉතින් තව ගොඩාක් වැඩ තියෙනවා අද දවස් ඇතුළත කරගන්න. ඉතින් ඊළඟට ඒ ටික කරගන්නත් යන්න ඕනේ. ඉතින් මට වීඩියෝස් ගන්න පුළුවන් එක දන්නේ නැහැ අද දවස් ඇතුළත. ඒ වුණාට මම කොහොම හරි චුට්ටක් කර වීඩියෝ කරන්න try කරනවා. මගේ වැඩ ටිකත් ඉවර වෙලා බඩු ටික අරගෙන ගෙදර එද්දි ටික රෑ වුණා. ඉතින් දැන් මම මේ ටික අස් කරන්න තමයි හදන්නේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් මම මොනවද අද ගෙනාවේ කියලා. ඉතින් මම නම් shopping කරලා ආවම ඒ බෑග් හැමදැනම තියලා එහෙම කරන්නේ නැහැ. ඉතින් මම හරිම ආසයි ඒවා ලස්සනට අස්පස් කරන්න. ඒ ටිකයි ඒ දේවල් බෝතල් වලට දාන්න. ඒ දේවල් වලට මම හරිම ආසයි. ඉතින් මේක මගේ මී ටයිම් එක කිව්වොත් හරි. අද දවසේ මී ටයිම් එක කිව්වොත් හරි. මොකද දවසින් චූටි වෙලාවක් හරි මං තනියෙන් ජීවත් වෙන්න තමයි කැමති. ඉතින් ගොඩක් අය මං ආශ්‍රය කරාට ඒ අයත් එක්කත් ඉන්න කැමති. ඉතින් ඒ වගේම මං වෙනුවෙන් තනියෙන් ඉන්න කොෆි එකක් හදාගෙන මොන හරි දෙයක් බලන්න තනියම ඒ වගේ දේවල් වලට මම ගොඩාක් කැමතියි. ඉතින් ඉඩ ලැබෙන හැම වෙලාවෙම මම තනියම තමයි ඉන්න උත්සාහ කරන්නේ. ඉතින් අද දවසම බිසි දවසක් වුණාට ඉතින් මම මේ අස් කරන වෙලාවේ තනියෙන් ඉන්නේ. තනියෙන් කිව්වට හස්බන්ඩ් ගෙදර ඉන්නවා. ඒ වුණාට කිචන් එකේ මම විතරයි ඉන්නේ. ඉතින් ඒකත් මට ඇති. මොකද නිදහස් වෙනවා මගේ ඔළුව මේ වගේ දේවල් වලින්. ඉතින් මම ගොඩාක් කැමති ඊස්තටික් විදියට ඒ වගේ කාම් විදියට ජීවත් වෙන්න. එතකොට මගේ ඔළුව මාර විදියට රිලැක්ස් වෙනවා. ඉතින් දැන් ගොඩාක් බ්ලොග්ස් එහෙම තියෙනවා අපිට බලන්න. ඉතින් ඒව බලපුවාම වුණත් ගොඩාක් මොටිවේට් වෙනවා දේවල් කරන්න. ඉතින් කම්මැලි දවසට වුණත් ඒ වගේ ව්ලොග් එකක් හරි වීඩියෝ එකක් හරි බැලුවම ආයෙත් ඉතින් අපේ කම්මැලිකම නැති වෙනවා. ඉතින් මං ඒ නිසා ඒ පැත්තට ගොඩාක් බරයි. ඉතින් මං ඒ පැත්තට ඉස්තටික් විදිහට ජීවත් වෙන්න ඒ වගේ දේවල් වලට ගොඩාක් ආස කෙනෙක්. ඉතින් මං ඒක ඔයගලන්ට කිව්වේ. ඉතින් ඔයගොල්ලෝ අපිට ප්‍රශ්න එනවනේ ජීවිතේ. ඉතින් හැමදාම ප්‍රශ්නම තමයි. ඒ වුණාට ඒක ඔළුවේ තියාගෙන මොකද සමහර ප්‍රශ්න තියෙනවා විසඳෙන්න ටිකක් කල් යනවා. ඉතින් ඒ කාලය ඇතුළතදී අපි ඒ ටික ඔළුවේ තියාගෙන හිටියොත් ඇත්තට මේක තේරුමක් නෑ. අපරාධනේ කාලේ. ඒ නිසා ඒක අමතක වෙන්නත් එක්ක තමන් ආස විදියට රිලැක්ස් එකේ ජීවත් වෙනවා කියන්නේ ඒ මොන ප්‍රශ්නයාවත් ඒකට ලස්සනට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඉතින් තමන්ගේ මූණෙන් තමන්ට ප්‍රශ්නයක් තියෙනවා වගේ තව කෙනෙක්ට පේන්නේ නැති වෙන්න අපිට ජීවත් වෙන්න පුළුවන්. මම දැන් කෑම කාලත් ඉවර වෙලා මම කෑමත් එළියෙන් තමයි අරගෙන ආවේ. මොකද එන්න රෑ වුණානේ. ඇවිල්ලා අත උයන්න වෙලා නැති නිසා කෑමත් එළියෙන් අරගෙනම ආවා. ඉතින් දැන් ඒක කාලේ ඉවර වෙලා මේ ටික දැන් මම බොටල්ස් වලට ඔක්කොටම දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ටික දාලා කිචන් එකත් ක්ලීන් කරලාම තමයි අද මම නිදාගන්නේ. එහෙම වුණාම මට හිත උදේට නැගිටලා ආසාවෙන් කිචන් එකේ වැඩ ටික කරගන්න පුළුවන්. නැත්තම් හැමතැනම හැඩි වෙලා තියනවා දැක්කාම ඒක මගේ ඔළුවට මාරම හිසලා දෙයක්.
ඉතින් මේ විදියට හැමදාම මම කිචන් එක ඔක්කොම අස් කරලා තමයි නිදාගන්නේ. ඉතින් කිචන් එක විතරක් නෙමෙයි මගේ මුළු ගෙදරම අතුපතු ගාලා අස් කරලා තමයි මම නිදාගන්නේ. ඉතින් මට කප් කේක්ස් වගේක් හම්බුණා. ඉතින් මේවා හරිම රසයි. ඉතින් මම ඔයගලන්ට එයාගේ Instagram page එක දාන්නම් මෙතන උඩින්. ඔයගොල්ලොත් ගිහිල්ලා ඕඩර් කරලා බලන්න. මේක මාරම රසයි. හරිම කිරි රසක් තියෙන මේ කේක්ස් වල. ඉතින් ඔයගොල්ලොත් ඕඩර් එකක් දාලා බලන්න. ඔන්න ඉතින් අද දවසේ මගේ වැඩ ටික ඉවරයි. ඉතින් මම ඔක්කොම අස් කරලා ඉවරයි දැන්. ඉතින් මට හරිම හැපි. ඉතින් දැන් ඊට පස්සේ මම දැන් මේ ඔයගොල්ලෝ බලන වීඩියෝ එකෙම ක්ලිප්ස් ටිකක් ඒ ටික අරගෙන එඩිට් කරන ගමන් ඉන්නේ. ඉතින් තාම මට නිදිමත නැහැ. ඒ නිසා මම පොඩ්ඩක් විතර එඩිට් කරනවා කියලා හිතුවා. හරි ඉතින් මම එඩිට් කරලා ගොඩක් වෙලා එඩිට් කරේ නැහැ. ඉතින් දැන් මම නිදා ගන්න තමයි හදන්නේ. ඉතින් thank you මගේ වීඩියෝස් බලනවට. Thank you so much.